තුලේ කාමරේ ඔබතුමා මගේ කාමරයට ආවේ කිසිම අවසරයකින් තොරව. ඔයා කියලා වාඩි වෙන තමුසලා තමයි අවුස්සන්නේ අවුස්සක මිනිහා. තමුසලා තමයි අවුස්සන්නේ. ගරු කතානායකතුමනි මම ඔබතුමා මම සභාවෙන් අයින් කරන එළියට. ඔබතුමා මම සභාවෙන් මේ ඉදිරි වැඩ කටයුතු සඳහා වාම ගරු කතානායකතුමනි ගරු කතානායකතුමා මං ඊයේ දවල් ඇවිල්ලා ඔබතුමාට ලිපියක් දුන්නා. ඔබතුමා මං එලව ගත්තා ඔබතුමාට බාධා කරා. ඒකට මං කමන්නේ ඔබතුමාගේ ප්‍රශ්න ඇතුලේ කාමරේ ඔබතුමා මගේ කාමරයට ආවේ කිසිම අවසරයකින් තොරව. පාර්ලිමේන්තු සභානායකතුමා ගරු කතානායකතුමනි මෙහෙමයි. එහෙම බලයක් නැහැ. ගරු කතානායකතුමනි ඔබතුමා නඩුවක විත්තිකරුවේ. ගරු කතානායකතුමනි ඔබතුමා මම සභාවෙන් අයින් කරන එළියට. ඔබතුමා මම සභාවෙන් මේ ඉදිරි වැඩ කටයුතු සඳහා වාම ගරු කතානායකතුමනි ඔයා කියලා වාඩි වෙන තමුසලා තමයි අවුස්සන්නේ අවුස්සක මිනිහා. තමුසලා තමයි අවුස්සන්නේ. ඊමිට නියමිතව තිබෙන යම් කාරණයක් පිළිබඳව. මේක එතුමා අධිකරණයේ තීන්දුව දෙන්න තියෙන කාරණයක් නෙවෙයි. එතුමා කතා කරන්නේ ගරු කතානායකතුමා චාමර සම්පත් මන්ත්‍රීතුමාට තප්පර ටික අවස්ථාවක් දෙන්න. ගරු සුනිල් රාජපක්ෂ මන්ත්‍රීතුමා ඔබතුමා you continue. මෙහෙම කවදාක්වත් මේ පාර්ලිමේන්තුවේ මෙහෙම වෙලා නැහැ. මගේ තියෙන්නේ කාමර සම්පත් අපේ පක්ෂ නියෝජනය වෙනවා. එයා දැවැද ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් මගේ කියලා අද උදේ පටන් ගන්නවා 242යි. මන්ත්‍රීවරුන්ට තමුස කියලා කතා කරා. එයාට පුළුවන් බලවත්තර කියලා කතා කරන්න. එයාට අයිතියක් නැහැ. වෙන නඩුවක් ඇහුණා මට